කවිරත්න කාන්තාවක් වීම නිසා හිංසනයට ලක් කරා කියලා නලින් හේවගේ මන්ත්‍රීතුමාට එරෙහිව හඬ නැගූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් මේ වනතෙක් මේ නිලධාරීන් වෙනුවෙන් හඬ නැගුවේ නැහැ. ආයිබෝවන් තවමත් මේ රටේ පළාත් පාලන ආයතන එක්ක තිබිච්ච මේ විපක්ෂ හවුලේ දේශපාලන කෝන්තරය හවුසි වෙලා නැහැ. වතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් දිගින් දිගටම නිලධාරිනියට එහෙම නැත්නම් ලේකම්වරියට කරන අඩත්තරටම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් බවට පත් වෙලා අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වෙන තත්ත්වයට පත් වෙද්දී වතුගම පළාත් පාලන ආයතනයේ ලේකම්වරියට විරුද්ධව සේවකයොත් දේශපාලන පක්ෂ නායකයොත් එකතු වෙලා මුදල ඉස්සරහට වෙලා සාධාරණත්වයේ යට යන තත්ත්වයක් තිබියදී සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට පත් වෙලා දින කිහිපයකට බන්ධනාගාරගත කරලා ඒ යම්තාක් දුරට නීත්‍යානුකූලව සමනය කරන්නට කටයුතු කරලා තිබෙනවා. නමුත් කොළඹ සහ ගාල්ල මහනගර සභා අයවැය ජයග්‍රහණය කරන්නට ජාතික ජනබලවේගය සමත් වෙද්දී ඒ ප්‍රතිඵලයත් සමග මේ දූෂිත විපක්ෂ හවුල් කොතරම් දුරට තමාගේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතවරු අසරණ භාවයට පත් කරාද කියන එක සමාජගත වෙනවා. ගාලු මහනගර සභාවේ පොදු ජන පෙරමුණත් සමග එකතු වෙලා ගොඩනගපු ජාතික ජන බලවේග පාලනය 36 දෙනෙක්ගෙන් යුතු නාගරික සභිකයන් අතරින් නගරාධිපතිවරයා ජාතික ජන බලවේගයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා පොදු ජන පෙරමුණට පත් වෙලා තියෙන මොහොතක ජනතා නියෝජිතයන් තමන්ගේ කොට්ටාසවලට සේවය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ අයවැය යෝජනා අගය කරමින් ඊට එකඟ ස්වභාවයක් දරද්දී මේ දූෂිත අබිලි දේශපාලන නඩය හවුල තමන්ගේ නියෝජිතයා බලල්ලතක් කරගෙන රූකඩයක් කරගෙන ඔවුන්ගේ උවමනාවන් ඉෂ්ට සිද්ධ කරන්න ගියපු නිසා දිගින් දිගටම මේ 36ක් වන සභිකයන් අතරින් ඔය 5-6 දෙනෙක් 10කට අඩු නියෝජිත කණ්ඩායම් සමාජිකයන් නිරන්තරයෙන්ම මේ සභාවාරවලදී මේ සභා පවත්වාගෙන යාමට ඉඩ නොදී යෝජනාවලට විරුද්ධ වෙමින් කටයුතු කරනු ලැබුවා. ගමක පාරක් නම් කරන්න ගිහිපු තැනක ඉඳන් විදුලි බල්බයක් දැමීම දක්වා වූ සියලු ක්‍රියාකාරක අඩපණ කරමින් දූෂිත දේශපාලන අතකොළු භාවිතා කරමින් මේ සභාවල පාලනය ඒ අපේක්ෂා කර මට්ටමින් යහපත් විදිහට කරගෙන යන්නට ඉඩ දුන්නේ නැහැ. අදත් මේ මොහොතේ පාරක බල්බ් එකක් දමා ගන්න, පාරක් සුද්ධ කරගන්න ආදී විවිධ කටයුත්තක් සඳහා නගර සභාව සම්බන්ධ කර ගැනීමේදී මේ පරණ දූෂිත කල්ලිවල 36 දෙනෙකුගෙන් යුත් නියෝජිතයන් අතර 19ක් වන අබිලි විපක්ෂ හවුලේ නියෝජිතවරු අතරින් සාතිශය බහුතරයක් මේ තත්ත්වය යටතේ ජාතික ජන බලවේගයේ අයවැය ක්‍රියාදාමයේ අගය කරමින් සිටියත් ඔවුන් නියෝජනය කරන අර අබිලි දූෂිත දේශපාලන නායකත්වය ඔවුන්ට සිය අභිමතයේ පරිදි තමන්ගේ කොට්ටාස නියෝජිතයන් ලෙස ඒ සමාජිකයන්ට අවශ්‍ය සේවා සැපයීමට බාධා පමුණු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ දූෂිත දේශපාලන හවුල විසින් මේ දිගින් දිගටම නිර්මාණය කරන්න උත්සාහ කරන බොරු ප්‍රචාර මඩ අවලාද හරහා ඔවුන්ගේ න්‍යාය පැත්තේ ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරනවා මේ ප්‍රාදේශීය මට්ටමින් නියෝජිතයන් හරහා. ගංජා පැල දෙකක් ගංජා හේනක් කරපු කොළඹ නගර සභාවේ පාලනය තමන් සතුයි ආණ්ඩු පක්ෂයේ ජාතික ජන බලවේගයේ රූකඩයක් වමනයි විතරක් කියපු පාකින් කාක්කෝ අන්තමන්ද කරමින් පළාත් පාලන ආයතනවල අයවැය සම්මත වෙනවා. මෙහිදී ජනාධිපති අරුණ දිසානායක සහෝදරයා මේ අබිලි විපක්ෂ හවුලේ නායකයෝ විතරක් නෙමෙයි ඒ නායකයෝ කියන දේ අහලා ඕනෑම දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්න මේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ 14ක් එකතු වෙලා දිගින් දිගටම සභාවල පාලන කටයුතු කඩාකප්පල් කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි සමහර ආයතනවල සභාපතිවරු රවට්ටලා මේ දූෂිත දේශපාලන කල්ලි නියෝජනය කරපු සුදුසුකම් නැති වංචා දූෂණ වලින් පිරිච්ච ඔවුන්ගේ අතීතය ආරාවිස්සීම සුදුසුකම් නොමැතිව තනතුරක් ලබා ගැනීමත් සුදුසුකම් නැති කෙනෙකුට තනතුරක් ලබා දීමත් වැරදි බව තේරුම් ගත්ත මොවුන් දැන් මේ Taman නුසුදුසු ආකාරයෙන් ලබාගත් දේවල් සුදුසු ඒවා හැටියට ක්‍රියාත්මක කරගන්න වෙහසක් දරනවා. ඒ නිසා මේ දූෂිත කල්ලි හැමදැනම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ගාල්ල මහනගර සභාවේ 30 වන දින පැවති සභාවාරයේ ඇති වූ කලහකාරී ස්වභාවය නිසා මේ ජනගත වුණේ සිරස මාධ්‍ය ජාලය හරහා ලබා දුන් පුළුල් ප්‍රචාරය නිසා. නමුත් සභාවන් පැවැත්වූ පහුගිය වාර හැම එකකදීම වගේ ඔවුන්ගේ හැසිරීම මේ හැසිරීම ආකාරය නිර්මාණය කර ගැනීම
සඳහා වන පසුබිම සකස් කර ගැනීම. මේ 30 වෙනිදා සභාව තුළ වූ අවිනීත ස්වභාවය සිරස මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය වූවා හා සමානවම එදා 24 වෙනිදා සභාව තුළ සිදු වූ ක්‍රියාදාමය රුහුණු ටීවී සමාජ මාධ්‍ය නාලිකාව හරහා ජනගත වුණා. හැබැයි ඒට පුළුල් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. දූෂිත කණ්ඩායම් නියෝජනය කරන മന്ത്രിවරු 5 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ අත්පු අධිකරණ ක්‍රියාමාර්ග වලට පාදක වෙන්නේ මේ 30 වෙනිදා සිරස මාධ්‍ය දාලය හරහා විකාශනය වෙච්ච වීඩියෝව පදනම් කරගෙන. නමුත් මම බොහොම උවමනාවෙන් ඉල්ලා සිටිනවා ගාලු මහනගර සභාවේ නගරාධිපතිවරයාට, ලේකම්වරියට, ඒ වගේම මේ සම්බන්ධයෙන් උනන්දු දක්වන හැමෝටම දෙසැම්බර් 24 වෙනිදා පැවති සභාවාරයේ වීඩියෝව රුහුණු ටීවී YouTube නාලිකාව හරහා ලබාගෙන 24 වෙනිදා අවිනීතව හැසිරුණු නියෝජිතයන්ගේ හැසිරීමද අධ්‍යයනය කළා. මේ 5 දෙනාට අමතරව තව අඩු ගානේ 4-5 දෙනෙක්වත් මේසා අවිනීතව හැසිරුණු හැටි දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම 24 වෙනිදා පැවති අයවැය දෙවැනි වර සම්මත කර ගැනීමෙන් අනතුරුව ලේකම්වරිය බලහත්කාරයෙන් ඇදගෙන ඇවිල්ලා ඔය නියෝජිතවරියන් බලහත්කාරයෙන් පුටුවේ වාඩි කරවලා නගරාධිපති පුටුවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත දිලිත් නිශාන්ත වාඩි කරවලා ඒ මොහොතේ දැඩි පීඩනයක් එල්ල කරමින් මේ නිලධාරීන් ලවා යම් ඡන්දයක් විමසවලා ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන බලහත්කාරයෙන් අත්සන් ලබා ගන්න වීඩියෝ දර්ශන 24 වෙනිදා රුහුණු ටීවී YouTube channel හරහා වීඩියෝවේ පැහැදිලිව පේනවා. මේ 30 වෙනිදා වීඩියෝව උපයෝගී කරගෙන කරන කටයුත්තම 24 වෙනිදා වීඩියෝවත් උපයෝගී කරගෙන සිදු කරන්න කියන ගමන්ම ජනාධිපති අනුර දිසානායක සහෝදරයා කොළඹ නගර සභාවේ 2009 සිට 2025 දක්වා කාල සීමාව තුළ සිදු වී ඇති පත්කිරීම ආදී මේ සියල්ල සෙවීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කරා වගේම ගාලු මහනගර සභාවේ මේ කාල පරිච්ඡේදයේ 2010 සිට 2025 දක්වා කාල පරිච්ඡේදය තුල සිදු වූ ඒ කොළඹ මහනගර සභාවට නිකුත් කර ආකාරයේ නියෝගයකින් විශේෂ ජනාධිපති කොමිෂමක් ගාල්ල මහනගර සභාව සඳහා මේ කාලය තුල 2010 2025 කාල පරාසය තුල විමර්ශනයක් කරන්නට පත් කරන ලෙස ඉතා උවමනාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එදා පාර්ලිමේන්තුවේදී කවිරත්න මන්ත්‍රීවරියට විරුද්ධව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ සහෝදරයා කවිරත්න වෙනුවට ළමාරත්න කිව්වා කියලා පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරු එකතු වෙලා ඒ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට එරෙහිව විශාල ප්‍රචාරයක් අරන් ගියා. හැබැයි ගාලු මහනගර සභාවේ මේ අබිලි විපක්ෂ හවුල එකතු වෙලා අර කාන්තාවන්ට හිරිහැර කරද්දී ලේකම්වරිය ඇතුළු පිරිසට තම නිල රාජකාරී සිදු කිරීමට බාධා කරද්දී රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ඉෂ්ට කිරීමට ඉඩ නොදී බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මන්ත්‍රීවරු පැය කිහිපයක් ඇතුළත අප ලබා ගෙදර යනවා. මේ සිදුවීම් මාලාව තුළ මහනගර සභා ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඒ වගේම මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මේ දූෂිත දේශපාලන අධිකාරිය නියෝජිතයෝ කරන අදන්තේට්ටම් පිළිබඳව කවිරත්න කාන්තාවක් වීම නිසා හිංසනයට ලක් කරා කියලා නලින් හේවගේ මන්ත්‍රීතුමාට එරෙහිව හඬ නැගූ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන් මේ වෙනතෙක් මේ නිලධාරීන් වෙනුවෙන් හඬ නැගුවේ නැහැ. අගමැතිතුමිය ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයන් පවා මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව තම හඬ අවදි කළත් මේ පළාත් පාලන ආයතනවල සිදු වූ සිදුවීම් මාලාව පිළිබඳව ඒ පාර්ලිමේන්තුවේ කාන්තාවන් කතා කරේ නැහැ. හැබැයි එදා Tamanට අපහාසයක් කරා කියලා චෝදනා කරපු කවිරත්න මන්ත්‍රීවරිය මේ නිලධාරීන්ගේ වරද නිසා ඔවුන් නඩත්තුවටම ලක් වුණා කියලා ඒ ක්‍රියාවල හැල්ලු කරන්නට කටයුතු කරා. එය විවේචනය කිරීමටත් මේ පාර්ලිමේන්තුව තුළ හිටපු කාන්තා මන්ත්‍රී සංසදය පියවර ගත්තේ නැහැ. එම නිසා මේ තමන්ට යම් අවස්ථාවක් ලැබෙන විට තමාගේ වාසිය සඳහා නම් මේවා ක්‍රියාත්මක වෙන්නේ ඒ විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලුවක් නිර්මාණය වෙනවා. මම හිතනවා ගාලු නගර සභාවේ ලේකම්වරිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඔවුන්ට සිදුව අදත්තේටම සිද්ධ වෙද්දී අවට හිටපු මහනගර සභා නියෝජිතයන් 36ක් අතරින් 10කට අඩු පිටසක් ඔවුන්ට හිංසා කරද්දී අනිත් 26 දෙනාගෙන් යුත් කණ්ඩායම මේ වළක්වාලීමට උත්සාහ නොකිරීම තුල පවා අපිට දක්නට ලැබෙන්නේ අනුන්ට කරදරයක් වුණාම බලන් සිටින එය තමා වෙත නොයනවා කියලා සිටින කණ්ඩායමක් තමයි මේ හැම තැනකදීම අපි දක්නට. එම නිසා මෙවැනි අන්ත දූෂිත ක්‍රියාදාමයන් අපේක්ෂා නොකරපු ජන සමාජයක් මේ 76 වසරක දූෂිත කම්බ තක්කලි පාලනය යටතේ අත් විඳපු ඒ වගේ අත්දැකීම් තවදුරටත් අත් විඳින්න මේ සමාජය සූදානම් නැහැ. එම නිසා මේ 30 වෙනිදා පාදක කරගත් වීඩියෝව
අමතරව 24 වෙනිදා සභාවේ හැසිරීමේ ඇති වීඩියෝවත් අධ්‍යයනය කරලා මේ සිදුවෙච්ච දූෂිත ක්‍රියාදාමයට ගත හැකි උපරිම නීත්‍යානුකූල පියවර ගන්න ලෙසත් මේ කාලයේ වැලිතලාව මගින් උසාවිය හමුවේ සමාව ඉල්ලීමෙන් සභාවට ඇවිල්ලා සමාව ඉල්ලීමෙන් සමතේක තත්ත්වයටපත් නොකර මෙවැනි දෙයක් සිදු නොවෙන්න කටයුතු කර යුතුයි. මේ පූර්වාදර්ශයක් කරගන්නට ඉඩ නොතැබිය යුතුයි. එම නිසා තවදුරටත් අපි මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේ සිදුවී සිද්ධාමයේ පිළිබඳව නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙයි, පොලිසිය ක්‍රියාත්මක වෙයි කියන විශ්වාසයෙන් අපි බලාගෙන සිටිනවා. නමුත් මේ අන්ත දූෂිත ත්‍රාඩ කල්ලියට එරෙහිව ජනතාව අපේක්ෂා කරන සාධාරණත්වයේ එයිද කියන ප්‍රශ්නෙට මධ්‍යස්ථව සිතන්නේ නැතුව නිශ්චිත වශයෙන්ම මෙවැනි අගයුතු කම්බලට නිසි දඬුවම් ලබා දෙවි කියන විශ්වාසය ගාලු ජනතාවගේ, මතුගම ජනතාවගේ, කොළඹ ජනතාවගේ පමණක් නොවේ සමස්ත ලංකාවෙම ජනතාවගේ හදවත්වල සනිටුහන් කරන්න මේ අවස්ථාව කරගන්නට ඕනේ. එම නිසා ජනාධිපති සහෝදරයාගේ තීන්දුවෙන් විපක්ෂ නායකයෝ පිස්සු වැටුණා විතරක් නෙමෙයි දැන් මේ ප්‍රාදේශීය නායකයන්ගේ උමතු බව උස්සන්න වී ඔවුන් නිතා අවිනීතව මේ සිදු කරන ක්‍රියාදාමයන්ට ජනාධිපතිවරයාගෙන් සමාවගත් තිස්ස කුට්ටි ආකාරයේ සමාවක් ලබා දෙමින් මෙවැනි අකටයුතුකම් ඉදිරියට ඇතිවීමට ඇති ඉඩ කඩ පුළුල් නොකර මෙය මෙතනින් අවසන් කිරීමට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ගාලු මහනගර සභාවේ සේවකයන්ට 31 වෙනිදා දවල්ත් ගාලු නගර වාසීන්ට 31 වෙනිදා සවසත් මේ අකටයුතු සම්බන්ධව වීදි බසින්නට සිද්ධ වුණේ 24 වෙනිදාත් 30 වෙනිදාත් මේ සභාවන් තුල සිදු වූ ක්‍රියාදාමය. මීට අමතරව මේ අයවැය සම්මත කර ගැනීමට පෙර පැවති සභාවාරවලදීත් මොවුන්ගේ හැසිරීම මීට නොදැවෙනි වුණා. නමුත් මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලැබුණේ මේ අයවැයත් සමග මේ සිද්ධ වූ හිංසනය. එම නිසා 2010 සිට 2025 දක්වා කොළඹ මහනගර සභාවේ මෙන්ම ගාලු මහනගර සභාවත් සමස්ත පළාත් පාලන ආයතනවල සිදුවෙච්ච කටයුතු පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය විශේෂ ජනාධිපති කමිෂනක් පත් කරලා මේ කාල පරාසය තුල සිදු වූ දූෂිත අන්ත දූෂිත සියලු ක්‍රියාකාරකම් ජනගත කරලා මේ අබිලි විපක්ෂයේ මේ වෙලාවේ මේ උමතුවෙන් හැසිරෙන්නේ ඔවුන්ට ඉදිරිපත් හැකි චෝදනාවල තරම ඔවුන් දන්න නිසා හැබැයි මේ ඔවුන් දන්න ජනතාව නොදන්න මේ දූෂිත ක්‍රියාකාරකම් සියල්ල හෙළිදරව් කිරීමට මේ අවස්ථාව කරගමු. මේ මොහොතේ මේ සියලු නිලධාරීන් රාජ්‍ය තාන්ත්‍රය මේට එරෙහිව පෙළගස්වමු. ඔවුන් ලවා මේ ජනතාව පීඩාවට පත් කළ දූෂිතයන් හෙළිදරව් කිරීම වෙනුවෙන් එක් වෙමු, රොක් වෙමු, රොද බැඳ ගනිමු.